ආයිබෝවන් අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ අපේ ජීවයේ ගෘහ නිර්මාණ ශිල්පීන් ගැනයි. ඒ කියන්නේ ප්‍රෝටීන්. මේක නිකන් පාඩමක් නෙවෙයි. අපි අද පියවරෙන් පියවර මේ අරුම පුදුම අණුවල රසායනික රහස් එකින් එක ලියාගමු. හරි අපි කතාව පටන් ගමු පොඩි පුදුම හිතන කාරණාවකින්. දන්නවද හොඳින් වැඩුණු මිනිස් සිරුරකින් සම්පූර්ණ බරෙන් 17%ක්ම හැදලා තියෙන්නේ මේ ප්‍රෝටීන වලින්. හිතාගන්න පුළුවන්ද ඒ කියන්නේ අපේ ඇඟේ හැඩය, ව්‍යුහය මේ හැම දෙයකටම ප්‍රෝටීන නැතුවම බෑ. ඒක ඇත්තටම මහ පුදුමයක් නේද? අද අපි මේ කරුණ තමයි ආවරණය කරන්නේ. ප්‍රෝටීන් කියන්නේ මොනවද? ඒවා හැදිලා තියෙන ඇමයිනෝ අම්ල, ස්වභාව ධර්මයේ තියෙන ප්‍රෝටීන් වර්ග, ඒවායේ වැදගත් ජෛවීය කෘත්‍යයන් සහ අවසාන වශයෙන් එන්සයිම් හා රසායනාගාර පරීක්ෂණ ගැන. ඉතින් අපි ඉක්මනින්ම මාතෘකාවට බහිමු. පළවෙනි කොටසෙන් අපි බලමු ප්‍රෝටීන කියන්නේ හරියටම මොනවද කියලා. සරලවම කිව්වොත් ප්‍රෝටීන කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය අනිවාර්යයෙන්ම එකතු වෙලා හැදෙන කාබනික සංයෝග විශේෂයක්. මෙතන තියෙන විශේෂත්වය තමයි අපි දන්න කාබෝහයිඩ්‍රේට් වගේ නෙවෙයි ප්‍රෝටීන වල හැමතිස්සෙම නයිට්‍රජන් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට සල්ෆර් කියන මූලද්‍රව්‍යත් මේකට එකතු වෙනවා. ඊළඟට මේ ප්‍රෝටීන හැදිලා තියෙන මූලික ගඩොල් ඒ කියන්නේ ඇමයිනෝ අම්ල ගැන කතා කරමු. දැන් අපි මේ ඇමයිනෝ ආම්ලයක ව්‍යුහය දිහා ටිකක් කිට්ටුවෙන් බලමු. අපිට පේනව නේද? එක පැත්තකින් ඇමයිනෝ කාණ්ඩයක් තියෙනවා, අනිත් පැත්තකින් කාබොක්සිල් කාණ්ඩයක් තියෙනවා. හැබැයි මේකේ වැදගත්ම කොටස තමයි අර ආර් අකුරින් පෙන්නලා තියෙන වෙනස් වෙන සුළු කාණ්ඩය. මේ ඇමයිනෝ ආම්ල එකිනෙකට වෙනස් කරන්නේ ඒවට තමන්ගෙම කියලා අනන්‍යතාවයක් දෙන්නේ මේ ආර් කාණ්ඩය තමයි. හරියද කෙනෙක්ගේ ඇඟිලි සලකුණක් වගේ. ඉතින් මේක තමයි මන් ආසම කොටස. නිකමට හිතන්න අපිට ලීගෝ ගඩොල් වර්ග 20ක් විතරක් තියෙනවා. හැබැයි අපි ඒකෙන් අනන්ත නිර්මාණ සංඛ්‍යාවක් හදනවා. අන්න ඒ වගේ තමයි ස්වභාව ධර්මයක් වැඩ කරන්නේ. මේ ඇමයිනෝ අම්ල වර්ග 20ක් විතරක් පාවිච්චි කරලා බැක්ටීරියාවේ ඉඳලා අපි දක්වා ඉන්න හැම ජීවියෙකේම තියෙන අසංඛ්‍යාත ප්‍රෝටීන් වර්ග සේරම නිර්මාණය කරනවා. ඇත්තටම පුදුමයි නේද? ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ තව වැදගත් දෙයක් තියෙනවා. අපේ ඇඟක මේ ඇමයිනෝ අම්ල 20ම තනියම හදාගන්න බෑ. එහෙම ඇඟේ නිපද වෙන්නේ නැති හැබැයි අපේ පැවැත්මට අත්‍යවශ්‍යම ඇමිනෝ අම්ල තියෙනවා. අන්න ඒවා අපි අනිවාර්යයෙන්ම අපේ එදිනදා ආහාර වලින් ලබා ගන්න ඕනේ. හොඳයි. දැන් අපි තුන්වෙනි කොටසට යමු. ඒ තමයි ස්වභාව ධර්මයේ තියෙන ප්‍රෝටීන වර්ග. මේ ප්‍රෝටීන් නම් ඇහුවම අපිට හිතෙන්නේ මේවා මොනවදෝ අමුතු දේවල් කියලා. හැබැයි ඇත්තටම මේවා අපේ එදිනෙදා ජීවිතයේත් එක්ක කොච්චර බැඳිලා තියෙනවද කියලා බැලුවොත් අපේ මාංශ පේශි ක්‍රියාත්මක කරන මයෝසින් සහ ඇක්ටින්, අපේ අස්තිවල තියෙන ඔසෙයින්, ඒ වගේම ලේවල තියෙන හෙමොග්ලොබින්, කොණ්ඩේ තියෙන කෙරටින් මේ ඔක්කොම ප්‍රෝටීන්. තිරිඟුවල ග්ලූටනුත්, බිත්තර සුදුමදේ ඇල්බියුමනුත් අපි නිතරම කන ප්‍රෝටීන් ಜಾති තමයි. හතරවෙනි කොටස මේ ප්‍රෝටීන් අපේ සිරුර ඇතුලේ කරන වැදගත් ජෛවීය කෘත්‍යයන් මොනවද කියලා අපි දැන් හොයලා බලමු. සිරුර ඇතුලේ ප්‍රෝටීන වලට මූලික කාර්යයන් 5ක් තියෙනවා. ඒවා ව්‍යුහාත්මක සංඝටක විදියට, එන්සයිම් විදියට, හෝමෝන, ඒ වගේම ප්‍රතිදේහ විදියට ක්‍රියා කරනවා. හැබැයි මෙතන පොඩි රහසක් තියෙනවා. ප්‍රෝටීන ශක්ති ප්‍රභවයක් විදියට පාවිච්චි වෙන්නේ කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ් වලින් ලැබෙන ශක්තිය ඇඟට මදි වුණොත් විතරමයි. ඒක හරියට අපේ ඇඟේ අන්තිම තුරුම්පුව වගේ. මේකෙන් අපිට පේනවා ප්‍රෝටීන කියන්නේ ඇඟේ ඉන්න පණිවුඩකරුවෝ වගේම ආරක්ෂක හමුදාවක් කියලා. උදාහරණයක් විදිහට ඉන්සුලින් කියන්නේ හෝමෝනයක් විදිහට දේහ ක්‍රියාවලි පාලනය කරන ප්‍රෝටීනයක්. ඒත් එක්කම පිටින් එන විෂ බීජ වලින් අපිව බේරගන්න ප්‍රතිදේහ විදිහට සටන් කරන්නේත් මේ ප්‍රෝටීනම තමයි. දැන් අපි මේ පැහැදිලි කිරීමේ අවසාන කොටසට ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ එන්සයිම් සහ රසායනාගාර පරීක්ෂණ. රසායනාගාරයේදී ප්‍රෝටීන අඳුරගන්න අපි කරන්නේ බයුරෙට් පරීක්ෂාව. මේක හරි සරලයි. ඉස්සෙල්ලම පරිප්පුවගේ කෑමක් කුඩු කරලා ද්‍රාවණයක් හදා ගන්නවා. ඊට පස්සේ ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් දාලා කොපර් සල්ෆේට් බිඳු කීපයක්වත් එකතු කරනවා. ඔන්න දැන් තමයි මැජික් එක වෙන්නේ. මේ මිශ්‍රණය රෝස පාටට හරි තද දම් පාටට හරි හැරුණොත් අන්න ඒකෙන් සහතික වෙනවා ඒ කෑමකේ ප්‍රෝටීන තියෙනවමයි කියලා. ඊළඟට අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි එන්සයිම කියන්නේ. සරලවම කිව්වොත් එන්සයිම කියන්නේ ජීවීන්ගේ ඇඟ ඇතුලේ නිපදවන රසායනික ප්‍රතික්‍රියා වේගවත් කරන කාබනික උත්ප්‍රේරක විශේෂයක්. අපේ ජීවිතයේ මේ තරම් සුමුටව ගෙනියන්න උදව් කරන මේ හැම ජෛවීය උත්ප්‍රේරකයක්ම ඇත්තටම එක ප්‍රෝටීන වර්ගයක් කියලා දැනගත්තම පුදුම හිතනවා නේද? එන්සයිම් කොච්චර වටිනවද කියලා අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. හිතන්නකෝ සුක්‍රෝස් ජීර්ණය කරනවා වගේ සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් රසායනාගාරය කරන්න නම් අපිට ගොඩක් ඉහළ උෂ්ණත්වයක් ඕනේ.
හැබැයි අපේ ඇඟේ එන්සයිම් තියෙන නිසා මේ ක්‍රියාවලිය සාමාන්‍ය අඩු දේහ උෂ්ණත්වයේදීම කිසිම ගින්නක් නැතුව සිද්ධ වෙනවා. ඒකෙන් අපේ ඇඟට කොච්චරනම් ශක්තියක් ඉතුරු වෙනවද? ඉතින් මේ හැමදේම කතා කරාට පස්සේ මට මේ වගේ ප්‍රශ්නයක් හිතෙනවා. අපි අර මුලින් කතා කරපු ශුද්ධ ඇමිනෝ ආම්ල 20 එකතු වෙද්දී වෙන එකම එක පොඩි වැරදීමකින් මුළු ප්‍රෝටීනේම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. එහෙමනම් හරියට හෝඩියේ අකුරු වගේ තියෙන මේ රසායනික ගඩොල් ටික පෘථිවියේ ඉන්න සියලුම ජීවි විශේෂවල අනාගතය වගේම පරිණාමයත් කොයි විදිහට හැඩගස්සනවා ඇද්ද? ඒ ගැන අපිටම සිතා බලන්න ඉඩ හරින ගමන් ප්‍රෝටීන් පිළිබඳ අද මේ පැහැදිලි කිරීමෙන් අපි සමුගන්නවා සුබ දවසක්.